සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද ඔයාලට කියලා දෙන්නම් රසම රස චිකන් ඩම්ප්ලින් එකක් ගෙදෙද්දිම හදාගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ මොනවද මේකට උමනා කරන්න කියලා. අපිට ඕනි වෙනවා මේකට පාන් පිටි. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 85ක් අරගෙන තියෙනවා. ඒ ග්‍රෑම් 85ට මම එකතු කරගන්නවා කෝන්ෆ්ලවර් ග්‍රෑම් 35කුත්. ඊට පස්සේ මම මේ ටික මෙන්න මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්නවා. ඔගොල්ලෝ මේක වතුර ටික ටික එකතු කරන ගමන් මිශ්‍ර කරගන්න. එකපාරටම ගොඩාක් වතුර එකතු කරගන්න එපා. මට නම් මේ පිටි මිශ්‍රණය හදාගන්න වතුර කප් කාලක් වගේ තමයි ගියේ. මෙන්න මේ විදිහට අතේ ඇලෙන්නේ නැති ගානට ඔගොල්ලෝ මේ පිටි ඩෝ එක හදාගන්න ඕනේ. ඊට පස්සේ ඔගොල්ලෝ මේ පිටි ඩෝ එක හොඳට විනාඩි 20ක් විතර වහලා තියාගන්න ඕනේ. දැන් අපිට ඕනි වෙනවා චිකන්. මම මෙතන චිකන් බ්‍රෙස්ට් එකෙන් කෑල්ලක් අරගෙන තියෙනවා. චිකන් ටික ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට ඔයගොල්ලෝ චූටියට කපා ගන්න ඕනේ. ඔයගොල්ලෝ මම මේ කපන විදිහටම චිකන් ටික හීනියට කපලා අරගන්න. හීනියට කපාගත්ත චිකන් ටික ඔයගොල්ලෝ ඊට පස්සේ පිහියෙන් මෙන්න මේ විදිහට හොඳට චොප් කරලා අරගන්න ඕනේ. මේ විදිහට චොප් කරලා අරගත්ත චිකන් ටික ඊට පස්සේ මම එකතු කරගන්නවා. පොඩ්ඩක් ලොකු බෝල් එකකට චිකන් ටික මම දැන් මෙන්න මේ විදිහට බෝල් එකකට එකතු කරගන්නවා. ඕගොල්ලෝ චිකන් ටික එකතු කරගන්නකොට පොඩ්ඩක් ලොකු බෝල් එකකට එකතු කරගන්න. මොකද අපිට මේ චිකන් ටිකට තව කල්මනා එකතු කරගන්න තියෙන නිසා මම මේකට එකතු කරගන්නවා මිරිස් කඩලක් විතර කපලා. ඕගොල්ලෝ මිරිස් එකතු කරනකොට ඕගොල්ලන්ගේ සැර අනුව එකතු කරගන්න. ඊට පස්සේ බීලුණු ගෙඩියක් කපලා මේ සැන්දක් දෙකක් විතරත් එකතු කරගන්නවා. තව ලුණු කොළ ටිකකුයි කැරට් ටිකකුයි මේ විදිහට හීනියටම කපලා එකතු කරගන්නවා. දැන් මම මේකට එකතු කරගන්නේ කොත්තමල්ලි කොළ ටිකක්. ඕගොල්ලන්ට කොත්තමල්ලි කොළ තියෙනවා නම් එකතු කරගන්න. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකකුත් මේ විදිහට එකතු කරගෙන මම මේකට එකතු කරගන්නවා තව සෝයා සෝස් ටිකක්. තව ලුණු ටිකකුත් මෙන්න මේ විදිහට එකතු කරලා මම මේ ටික හොඳට මික්ස් කරගන්න තමයි දැන් හදන්නේ. ඔයගොල්ලන්ට මේක ගෑරුප්පුවෙන් මික්ස් කරන්න බැයි නම් අතින් උනත් හොඳට මික්ස් කරලා අරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මේක පැත්තකින් තියලා මෙන්න මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා ඒකට එකතු කරගන්නවා බටර් ටිකක්. බටර් ටික එකතු කරලා බටර් ටික දිය වුණාට පස්සේ මම ඒකට එකතු කරගන්නේ හීනියට තලාගත්ත සුදු ලුණු ටිකකුයි ඉඟුරු ටිකකුයි. මේ ටික එකතු කරලා මම මිනිත්තු 40ක් විතර මේක ෆ්‍රයි කරලා අරගන්නවා. මේ ටික පොඩ්ඩක් වැදුනට පස්සේ මම ආපහු මේකට බටර් ටිකක් එකතු කරගෙන බටර් ටික හොඳට දිය වුණාට පස්සේ මම මේ මිශ්‍රණය එකතු කරගන්නවා අපි අර කලින් හදලා තියාගත්ත චිකන් මිශ්‍රණයට. අපි දැන් හදාගත්ත ඉඟුරු සුදු ලුණු තෙම්පරාදුව මේ විදිහට අපි අර කලින් හදාගත්ත චිකන් එකට එකතු කරලා ඒ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ ටික මිශ්‍ර කරගෙන ඉවරලා අපි මේක පැත්තකින් තියලා අපි අර කලින් හදලා තියාගත්ත පිටි ඩෝ එක දැන් අරගන්න ඕනේ. මේ තියෙන්නේ විනාඩි 20ක විතර පස්සේ මගේ පිටි ඩෝ එක. අපි දැන් පිටි ඩෝ එක එළියට අරගෙන මේ ටික හොඳට හපවසරයක් මෙන්න මේ විදිහට ඕගොල්ලෝ මිශ්‍ර කරගන්න. මේ ටික හොඳට සොෆ්ට් එකට ආවට පස්සේ මම මෙන්න මේ විදිහට ලෑල්ලකට පිටි ටිකක් එකතු කරගෙන මේක හොඳට තුනී කරලා අරගන්නවා. ඕගොල්ලෝ මම මේ කරන විදිය බලාගෙන ඒ විදිහටම මේක කරගන්න. මෙන්න මේ විදිහට හොඳට මේක තුනී කරගත්තට පස්සේ මම වීදුරුවක් අරගෙන මෙන්න මේ විදිහට මේක රවුම් කපලා අරගන්නවා. ඔයගොල්ලොත් මේක එකම ප්‍රමාණයට කපා ගන්න ඕන නිසා මේ විදිහට වීදුරුවක් පාවිච්චි කරලා මේ රවුම් ටික කපලා අරගන්න. මම දැන් අර කපාගත්ත රවුම් වල මැද්දට එකතු කරගන්නවා අපි අර කලින් හදලා ටෙම්පරාදු කරලා තියාගත්ත චිකන් මිශ්‍රණය. මෙන්න මේ විදිහට චිකන් මිශ්‍රණයෙන් ටික ටික ඔයගොල්ලෝ මේක මැද්දට තියලා මේක මෙන්න මේ විදිහට නමලා අරගන්න ඕනි.
පිටි ටික ඔක්කොගෙම මම මේ විදිහට ඩම්ප්ලින් හදාගත්තට පස්සේ මේ විදිහට මම අරගන්නවා ස්ටීමර් එක. ස්ටීමර් එක අරගෙන ස්ටීමර් එකේ මේ හදාගත්ත ඩම්ප්ලින් ටික ඔක්කොම මේ විදිහට අහුරලා මේක මිනිත්තු 15ක් විතර මම ස්ටීම් කරලා අරගන්නවා. මේ තියෙන්නේ මම මේ විදිහට ස්ටීම් කරලා අරගත්තට පස්සේ ඩම්ප්ලින් ටික දැන් මම පෑන් එකක් ලිපේ තියලා මෙන්න මේ විදිහට පෑන් එකට තෙල් චුට්ටක් ගාගෙන අපි අර හදාගත්ත ඩම්ප්ලින් ටික මෙන්න මේ විදිහට පෑන් එකකින් තියාගන්නවා. ඔගොල්ලෝ මේ වෙලාවට ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගන්න. ඊට පස්සේ මම මේකට වතුර කප් භාගයකුත් එකතු කරලා වතුර ටික මෙන්න මේ විදිහට හොඳට උතුරනකම් මේක වහලා ලිපේ තියාගන්නවා. ඔගොල්ලෝ වතුර ටික උතුරලා වතුර ටික හිඳීගෙන එනකොට මේ ටික මෙන්න මේ විදිහට දෙපැත්ත පෙරලලා හදාගන්න. මම ආපෞසරයක් පෑන් එකක් ලිපේ තියලා ඒකට එකතු කරගන්නවා තෙල් මේස හැඳි දෙකක්. තෙල් ටික රත් වීගෙන එනකොට මම ඒකට තලාගත්ත සුදු ලුණු මේස හැඳි දෙකක් විතර එකතු කරලා සුදු ලුණු ටික රන්වන් පාට වෙනකම් මේ විදිහට බැද ගන්නවා. සුදු ලුණු ටික බැදුනට පස්සේ මම සුදු ලුණු ටික බැද ගන්න එකතු කරගත්ත තෙල් ටික මෙන්න මේ විදිහට බේරලා වෙනම බෝල් එකකට අරගන්නවා. ඊට පස්සේ මම මේ තෙල් ටිකට එකතු කරගන්නවා කැලි මිරිස් තේ හැන්දක් විතර. තව මම මේකට එකතු කරගන්නවා තලාගත්ත සුදු ලුණු ටිකකුත්. ඊට පස්සේ මෙන්න මේ විදිහට හීනියට කපාගත්ත ලුණු කොළ ටිකකුයි තල ඇට ටිකකුයි මේකට එකතු කරගෙන සෝයා සෝස් මේස හැන්දක් විතරත් එකතු කරගෙන මම විනාගිරි ටිකකුත් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ළඟ තියෙනවා නම් තල තෙල් චුට්ටකුත් මේකට එකතු කරගන්න. තව සීනි ටිකකුයි වතුර ටිකකුයි මේ විදිහට එකතු කරලා මම මේක හොඳට මිශ්‍ර කරගන්නවා. ඔයගොල්ලෝ රස අනුව ලුණු ටිකකුත් මේකට එකතු කරලා තව මේකට එකතු කරගන්න තක්කාලි සෝස් ටිකකුත් මේ ටික ඔක්කොම එකට එකතු කරලා මේ විදිහට මිශ්‍ර කරගත්තට පස්සේ අපේ ස්පයිසි සෝස් එක අපි හදාගෙන ඉවරයි. ඉතින් මේ තියෙන්නේ මම අර වතුර කප් භාගයක් දාලා ලිපේ තියාගත්ත ඩම්ප්ලින් ටික. මම මේ ටික දැන් ලිපෙන් බාලා වෙනත් භාජනයකට එකතු කරගන්නවා. මම දැන් ඩම්ප්ලින් ටික මේ විදිහකට වෙනත් ප්ලේට් එකකින් තියාගෙන අපි අර හදාගත්ත ස්පයිසි සෝස් එකත් එක්ක මේක රස බලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේ ස්පයිසි සෝස් එකත් එක්ක මේක රස බලන්න බැයි නම් තක්කාලි සෝස් එකක් එක්ක වුණත් මේක රස බලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් මේ රෙසිපි එක try කරලා බලන්න. try කරලා බලලා මට කමෙන්ට් එකකුත් දාන්න. ආයිත් මේ වගේ වීඩියෝ එකකින් ඕගොල්ලොත් එක්ක එකතු වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.